වචනයද පවසන්න ඕනා කොහොමද පවසන්නේ ආශා නුවේ සුසුම ඔයාට ඔයා පටන් ගත්ත දේවල් අතාරින්න හිතෙන හැම වෙලාවකම මතක් කරගන්න ඇයි ඔයා මේක පටන් ගත්තේ කියලා. ඉතින් කම්මැලිකම පැත්තකින් තියලා අපි ආයෙත් වැඩ පටන් ගමු. මේ වෙලාවේ ඔයාට කරන්න වැඩ ගොඩාක් තියෙනවා ඇති. හැබැයි අපි මුලින්ම පුංචිම දෙයකින් ආයෙමත් වැඩ කරන්න පටන් ගමු. ගොඩක් වෙලාවට අපිට මොන වැඩේ කරන්න තිබුණත් කම්මැලිකමක් දැනෙන්නේ වැඩ ගොඩාක් තියෙනවා කියලා අපි හිතද්දි. ඉතින් ඔයාට වැඩ ගොඩක් තිබුණත් ඒවා චූටි කොටස් වලට බෙදා ගන්න. ඊට පස්සේ ඔයා හිතන්න මම විනාඩි 5යි මේ වැඩේ කරන්න කියලා. ඔයාට දෙයක් පටන් ගන්න තමයි අමාරු. පටන් ගත්තට පස්සේ ඔයාට දිගටම වැඩ කරන්න පුළුවන්. ඒ නිසා මම විනාඩි 5යි වැඩ කරන්න කියලා හිතලා ආයෙමත් වැඩ කරන්න පටන් ගන්න. ඊළඟ දේ තමා ඔයා වැඩ කරන තැන ලස්සන කරගෙන ඉන්න. මොකද අපි කරන වැඩවලට අපේ වටපිටාව ඍජුවම බලපානවා. ඉතින් ඔයාගේ මේස උඩ පොත් පෑන් හැමදේම අවුල් වෙලා තියෙනවා නම් ඔයාට එතන වැඩ කරන්න මොටිවේෂන් එකක් එන්නේ නැහැ. ඉතින් ඔයා ලස්සනට ඔයා ඉන්න තැන මුලින්ම ක්ලීන් කරගෙන ඉන්න. ඔයා වැඩ කරන තැන ලස්සනට පිළිවෙලට තියෙද්දි ඔයාට වැඩ කරන්න ආස හිතෙනවා. ඉතින් මේ දවස්වල මගේ වැඩ ගැන කතා කරොත් මට ඉස්සරහට කැම්පස් එකේ 4th year first semester exam එක තියෙනවා. ඒ වගේම මට කරන්න assignment presentation මෙන්න මේ වගේ වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මොකුත් නොකර ටික කාලයක් හිටියම අපි කම්මැලි වෙනවනේ. දැන් මටත් වෙලා තිබුණ එක තමයි. හැබැයි මම වැඩ කරන්න ඕන කියලා මම දන්නවනේ. ඉතින් මම පුංචිම දෙයකින් මගේ වැඩ ටික කරන්න පටන් ගත්තා. ඒකම තමයි මට හිතුනේ මේ දේ ඔයගොල්ලොත් එක්ක share කරගන්න එක හොඳයි කියලා. මොකද මගේ videos ගොඩාක් බලන්නේ තාම ඉස්කෝලේ යන කැම්පස් යන කට්ටිය කියලා මම හිතනවා. ඉතින් මම හිතනවා මේ දේවල් මම ෂෙයා කරගන්න එක ඔයගොල්ලන්ටත් හෙල්ප් එකක් වෙයි කියලා. ඒක එහෙමද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඊළඟට මම ඔයගොල්ලන්ට පොඩි ටෙක්නික් එකක් කියලා දෙන්නම්. මේක ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දැකලා ඇති. පොමඩෝරෝ කියලා ටෙක්නික් එකක් තියෙනවා YouTube එකේ සර්ච් කරලා බලන්නකෝ. මම නම් සාමාන්‍යයෙන් මේ මෙතඩ් එක යූස් කරනවා. මොකද එතකොට අපිට වැඩ කරන්න පොඩි මොටිවේෂන් එකකුත් එනවා. මම මීට කලින් වීඩියෝ එකකදීත් ඔයගොල්ලන්ට මේක කියලා දීලා තියෙනවා. ඉතින් මේකෙදි වෙන්නේ ඔයා විනාඩි 25ක් වැඩ කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න එක. ඔයාට මේක ෆෝන් එකේ ටයිම් එක තියලා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා. මම නම් YouTube එකේ වීඩියෝ එකක් දාගෙන තමයි වැඩ කරන්නේ. මොකද එතකොට මගේ ඉස්සරහා තව කෙනෙක් වැඩ කරනවා වගේ දේකුත් මට පේනවනේ. එතකොට මට වැඩ කරන්න තව මොටිවේෂන් එකක් එනවා. මොකද ඒ වගේ වීඩියෝස් වල තියෙන මියුසික් එකත් හරිම කාම්. එතකොට අපේ වැඩ කරන පරිසරයේත් හරිම කාම් විදිහට අපිට වැඩ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාගේ මොළයට එක දිගට වැඩ කරන්න අමාරුයි. මොළයටත් චූටි බ්‍රේක් එකක් ඕන. මොකද අපි රොබෝලා නෙවෙයිනේ. ඇත්තටම ඒ ටෙක්නික් එක නම් මාර විදියට මට යූස්ෆුල් වෙලා තියෙනවා. ඔයගොල්ලොත් කරලා බලන්න. මොකද මම නම් ගොඩක්ම YouTube එකකින් මේ වීඩියෝ එකක් දාගෙන කරන්න ආස. තව කෙනෙක් මගේ ඉස්සරහා වැඩ කරනවා කියලා පේද්දි මගේ හිතේ තියෙන කම්මැලිකම මට නැති වෙලා යනවා. ඊළඟට ඉතින් අපි හැමෝටම වැඩ කරගන්න බැරි අපිට ඉන්න එකම හතුර තමයි අපේ ෆෝන් එක. අපි කරන වැඩවලට අපේ ෆෝන් එකෙන් අපිට උදව්වක් ගන්නත් පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට මෙන්න මේ ෆෝන් එක අයින් කරලා තියෙනවා නම් අපිට අපේ ફોකස් එක එක දිගට තියාගන්න පුළුවන්. ඒ ලෙවල් කරන කාලේ මට ෆෝන් එකක් තිබුණේ නැහැ. අපේ අම්මට තිබුණ ෆෝන් එක තමයි මම යූස් කරනවා නම් යූස් කරේ. හැබැයි ගොඩක් වෙලාවට අපේ අම්මා මම පාඩම් කරන වෙලාවට ෆෝන් එක හංගනවා. ඇත්තටම ඒක මාරම වටින දෙයක්. මොකද ෆෝන් එක තිබ්බනම් මම වැඩ කරන්න නැහැ කියලා මම දන්නවා. ඉතින් දැන් මේ දවස්වල මට වෙලා තියෙන්නේ මේක මගේ ෆෝන් එකනේ මට කවුරුත් කියන්නේ නැහැ නෝ අයින් කරන්න කියලා. ඇත්තටම මගේ ගොඩාක් වැඩ මට කරගන්න බැරි වෙලා තියෙන්නේ මෙන්න මේ ෆෝන් එක නිසා කියලා මම විශ්වාස කරනවා. ඉතින් පුළුවන් තරම් ඔයා පාඩම් කරද්දී හරි ඔයාට අත්‍යවශ්‍යම වැඩක් කරද්දී හරි ඔයාගේ ෆෝන් එක ඔයාට පේන්නේ නැති තැනකින් අරන් තියලා තියන්න. ඒ වගේම ෆෝන් එක පුළුවන් නම් සයිලන්ට් කරන්න, නොටිෆිකේෂන් එහෙම ඕෆ් කරලා තියන්න. එතකොට ඔයාට ගොඩක් වෙලා ඔයාගේ ફોකස් එක එක වැඩකට තියාගන්න ලේසියි. දැන් ඉතින් මම මේ මොන දේ කිව්වත් සමහර වෙලාවට ඔයාලට වැඩ කරන්න කිසිම මොටිවේෂන් එකක් නැතුව ඇති. මටත් එහෙම දවස් ගොඩාක් තිබිලා තියෙනවා සහ තියෙනවා. ඉතින් ඒ වෙලාවට මම කරන්නේ ඇයි මම මේක පටන් ගත්තේ කියලා මටම මතක් කරලා දෙන එක. මේ දේවල් කොච්චර අමාරු වුණත් අනාගතයේ ඔයාට ලැබෙන්න තියෙන ලස්සන දවස් වෙනුවෙන් අද මහන්සි වෙලා වැඩ කරන්න. එතකොට අනාගතේ ඔයාට පසුතැවෙන්න ඕන වෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතේට මොකක් හරි ගෝල් එකක් ඇතිනේ. අන්නේ ගෝල් එකේ ෆොටෝ එකක් print out එකක් අරගෙන ඔයා පාඩම් කරන තැනින් අලව ගන්න. ඒකෙනොත් ඔයාට වැඩ කරන්න කම්මැලි හිතෙන වෙලාවට පුංචිම හරි මොටිවේෂන් එකක් හම්බෙයි. සමහර වෙලාවට ඔයා හොඳ plan එකක් හදාගෙන හොඳ time table එකක් හදාගෙන වැඩ කරන්න හිතුවට ඔයාට කරන්න බැරි වෙන්නේ නැති. ඒ වෙලාවට ඔයාට වත් එක්කම තරහක් එනවා ඇති. හැබැයි වෙච්ච දේවල් ගැන හිතන්න එපා. අපිට අද දවස අනාගතේ ඉතුරුයි. ඉතින් අද දවසේ ආයෙත් පටන් ගන්න එක තමයි හොඳම දේ.
ඊළඟට ඔයාට පුංචි රිවෝඩ් එකක් දෙන්න පටන් ගන්න. මේකිනුත් ඔයාලට වැඩ කරන්න මොටිවේෂන් එකක් එනවා. දැන් මම කරන දේ මම කියන්නම්කෝ. මම හිතනවා මම මෙච්චර වෙලාවක් වැඩ කරොත් මෙන්න මේ වැඩ ටික මම කවර් කරොත් මම මේ දවස්වල බලන K-drama එකේ එක එපිසෝඩ් එකක් බලනවා කියලා. මොකද මම K-drama ගොඩාක් බලන නිසා මම සමහර ලාවට දවසට එපිසෝඩ් 3-4 බලනවා. එතකොට ඉතින් ඇත්තටම මේකෙන් මගේ කාලේ නාස්ති වෙනවනේ. එතකොට මටම කියලා තියෙන්නේ ඔයා මෙන්න මේ වැඩ ටික කරොත් මම ඔයාට අද දවසේ එක එපිසෝඩ් එකක් බලන්න දෙනවා කියලා. එන්න ඒ විදිහට ඔයාට පුංචි රිවෝඩ් දෙන්න පටන් ගන්න. මේකෙන් ඔයා වැඩ කරන්න තව තව ආස වෙනවා. ඊළඟට ගොඩක් දෙනෙක්ට තියෙන තවත් බෑඩ් හැබිට් එකක් තමයි වැඩ කල් දාන එක. ඇයි අපි හැම වෙලේම දෙයක් කරන්න හොඳම වෙලාව වෙනකම් බලාගෙන ඉන්නේ. අද බෑ මම හෙට පටන් ගන්නවා. මම මාසෙ මුල පටන් ගන්නවා. මම මේ වෙලාවට පටන් ගන්නවා. ඔන්නව තමයි අපි නිදහසට හේතු විදිහට කියන්නේ. හැබැයි ඇයි අපි මෙහෙම හොඳ වෙලාවක් වෙනකම් බලන් ඉන්නේ? අපිට පුළුවන් මෙන්න මේ මොහොත ඒ වැඩේට තියෙන හොඳම වෙලාව කරගන්න. ඔයා පාඩම් කරන දේවල් මතක තියාගන්න උදව් වෙන ටිප් එකක් මම ඔයගොල්ලන්ට දැන් කියන්නම්. ඔයා පාඩම් කරන දේවල් තව කෙනෙක්ට උගන්වන්න. ඔයා ළඟ කවුරුත් නැති වුණත් එහෙම කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන ඒ කෙනාට උගන්වන්න. හොඳට හයියෙන් කියවලා උගන්වන්න. එකෙන් ඔයා පාඩම් කරන දේවල් ඔයාට මතක හිටිනවා. ඒ වගේම සමහර වෙලාවට සමහර අයට නිකම්ම පාඩම් කරන දේවල් කියවුවහම මතක හිටිනවා. තවත් සමහර අයට ලිව්වහම මතක හිටිනවා. මම නම් ලිව්වහම මතක හිටින જાතිය කෙනෙක්. මම පාඩම් කරන දේවල් කොලේක පොතක ලිව්වහම හොඳට මතක හිටිනවා. අන්න ඒ වගේ ඔයා එක එක මෙතන try කරලා බලන්න ඔයාට හරියන්නේ මොකක්ද කියලා. මොකද අපි හැමෝම එක එක්කෙනාට වෙනස්. එතකොට මම කියන දේ නෙමෙයි ඔයාට හරියනම දේ. ඒ නිසා හැම වෙලේම ඔයා උත්සාහ කරලා බලන්න ඔයාට හරියන්නේ මොකක්ද කියලා. ඔයාගේ හීන ටික දාලා විෂන් බෝඩ් එකක් හදාගෙන හිටියා කියලා විතරක් ඔයාගේ හීන හැබෑ වෙන්නේ නැහැ කියන එකත් ඔයා තේරුම් ගන්න ඕන. අපිට අපේ ජීවිතය ඇතුළේ තියෙන හැම හීනයක්ම හැබෑ කරගන්න පුළුවන් අපි මේ දේවල් වලට මහන්සි වෙලා වැඩ කරොත් විතරයි. ඔයා විෂන් බෝඩ් එකක් හදලා කරන්නේ හැම වෙලේම ඔයාට ඒ හීන ටික මතක් කරලා දෙනවා. ඒ වගේම ඒ හීන වෙනුවෙන් වැඩ කරන්න ඕන කියන එක ඔයාට මතක් කරලා දෙන එක විතරයි. නැතුව ඔයා බෝඩ් එකක ඒ ටික අලවගෙන හිටියා කියලා ඒ ටික හැබෑ වෙන්නේ නැහැ. ඉතින් හැම වෙලේම අනාගතේ එන ලස්සන දවස් වෙනුවෙන් අද මහන්සි වෙලා වැඩ කරන්න. ගන්න තමා අමාරු. හැබැයි වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මට එක දිගට කරගෙන යන්න පුළුවන්. මොකද මට දැන් හිතන්නකෝ අසයින්මන්ට් එකක් තියෙනවා කියලා. මම ඒ අසයින්මන්ට් එක පටන් ගත්තට පස්සේ මට ඒක දවස් දෙක තුනක් කරන්න බෑ. මට ඒක අද පටන් ගත්තොත් අද කීයට හරි කරලා ඉවර කරගන්න ඕන. අන්න ඒ වගේ ඔයත් දෙයක් පටන් ගත්තාම මම මේක කොහොම හරි කරලා ඉවර වෙනවා කියන අදිෂ්ඨානය හිතේ තියාගන්න. ඒ වගේම හිතලා බලන්නකෝ ඔයා දෙයක් කළේ වුණාට පස්සේ ඒකෙන් ඔයාට කොච්චර සතුටක් දැනෙනවද මං අද දවසේ මෙන්න මේ පාඩම් කරලා ඉවර කරනවා කියලා හිතලා ඔයා ඒක පාඩම් කරලා ඉවරනාට පස්සේ හිතලා බලන්නකෝ ඔයා ඒ දේ කරා නේද කියලා ඒකෙන් ඇත්තටම මාරම සතුටක් අපේ හිතට දැනෙනවා ඒ වගේම අපි තව තවත් වැඩ කරන්න ඕනි කියලා උනන්දුවක් අපේ හිතට දැනෙනවා ඉතින් ඔයාගේ ලස්සන හීන වෙනුවෙන් අද මහන්සි වෙලා වැඩ කරන්න කම්මැලි හිතෙන හැම වෙලාවකම මතක් කරගන්න ඇයි ඔයා මේ දේ පටන් ගත්තේ කියලා. ඉතින් ඔයාගේ ওই හිතේ තියෙන ලස්සන හීනේ හැබෑ වෙන්න කියලා මාත් විශ් කරනවා. ඒ වගේම ඔයාලා හැමෝටම thank you. මොකද මගේ YouTube channel එකේ subscribersලා 3000 complete වුණා. ඉතින් මං ආසාවෙන් කරන මෙන්න මේ YouTube channel එකේ මට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ ඔයගොල්ලෝ හින්දා. ඉතින් හැමදාමත් ඔයගොල්ලෝ මේ දෙන support එකට ගොඩාක් ස්තුතියි. ඔයගොල්ලෝ කැමති නිසා මම දැන් ගොඩක් වෙලාවට ගේන්නේ ඔයගොල්ලෝගේ ජීවිතේට දෙයක් ගන්න පුළුවන් විදිහේ වීඩියෝ. ඉතින් මම vlog type එකට කරාට මම කරන හැම වීඩියෝ එකකින්ම ඔයගොල්ලන්ට ජීවිතේට ගන්න දෙයක් තමයි කියලා දෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් දන්නවා මම කරේ vlogs. ඒ කියන්නේ මම ඇවිදින්න ගියපු ඒවා, මම යාළුවොත් එක්ක එහෙම ගියපු ඒවා, ඊට පස්සේ මගේ uni vlogs මෙන්න මේ වගේ දේවල් තමයි ෂෙයා කරගත්තේ. ඉතින් සමහර අයට හිතෙන්න පුළුවන් අන්න ඒ vlogs ටික මිස් වෙලා කියලා. හැබැයි එහෙම හිතෙන නිසා තමයි මම මේ වීඩියෝස් උත් ඔයගොල්ලන්ට vlog type එකට අරගෙන ඉන්නේ. මම ඉතින් එදිනදා ජීවිතේ කරන දේවල් එකතු කරලා තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහේ දෙයක් කියලා දෙන වීඩියෝස් උත් කරන්නේ. එතකොට මම හිතනවා මේ වීඩියෝස් දෙවර්ගටම කැමති අයට ඒක හොඳයි කියලා. ඉතින් අද වීඩියෝ එකත් බලලා ඔයගොල්ලන්ට දැනුණු දේවල් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඉස්සරහට ඔයගොල්ලන්ට මොන වගේ වීඩියෝස්ද ඕනි කියලාත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලා හැමෝම දාන කමෙන්ට් මම කියවනවා හැම එකකටම රිප්ලයි කරනවා. ඒ දේවල් වලින් මට පුදුම තරම් සතුටක් ලැබෙනවා. ඒ හැම දෙයකටම මම ආයෙමත් ඔයගොල්ලන්ට thank you කියනවා. ඉතින් මගේ YouTube එකේ වීඩියෝස් බලනවා වගේම මගේ FB එක මගේ TikTok එකෙත් ඔයගොල්ලන්ට short content බලන්න පුළුවන්. ඉතින් ඒවත් බලන්න කැමති නම් අනිවාර්යෙන්ම ඒ පැත්තටත් එකතු වෙන්න කියලා ඔයගොල්ලන්ට මතක් කරනවා.
ඔයා මේ වීඩියෝ එක බැලුවා කියන්නෙම ඔයාගේ ජීවිතේ ඔයාට ලොකු ටාගට් එකක් තියෙනවා. ඉතින් මම ආයෙමත් ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම විශ් කරනවා ඔයාගේ ටාගට් එක ඉක්මනට ඔයාට අචීව් කරගන්න ලැබෙන්න කියලා. එහෙනම් ඉතින් ලස්සන දවස් වෙනුවෙන් අපි අද මහන්සි වෙලා වැඩ කරමු. එහෙනම් අදට වීඩියෝ එක එච්චරයි. Thank you for watching. Bye. නොබලග තනි වෙන්න ඕනා මගේ වචනයද පවසන්න